අපේ රටේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් දරන රාජ්‍ය ආයතන. ප්‍රධානම රාජ්‍ය ආයතන තමයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය. විශේෂයෙන්ම රටක ප්‍රාග්ධනය නැත්නම් රටක සංවර්ධනයේ ප්‍රධාන මූලිකාංග බවට පත් වෙන්නේ රටේ තිබෙන කර්මාන්ත. ඒ කාරණයක් පමණයි. හැබැයි කර්මාන්ත කරුවන්ට නගා සිටුවීමක්, තිරසර ආර්ථිකයක් සංවර්ධනයක් රටකට අවශ්‍යයි. ඔවුන්ට දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රතිපත්තිය කොහොමද කර්මාන්ත කරුවන්ට බලපාන්නේ කියන කාරණාව අපිට මේ මොහොතේ රටක් විදිහට තාම වැදගත්. ඒ නිසා අපි හිතුවා අද මේ පිළිබඳ කතා බහ කරන්න ඕනේ කියලා. ඒ නිසා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා අපිත් එක්ක චතුරංග අබේසිංහ නිලධාරීතුමා තමයි කියනවා. අපි කතා බහ කරන මොහොත වෙන එකක් තාම බරයින් කාරණා කරනවාට අපි අමතම අපි කතාවට ප්‍රවේශයක් කරමු. අපි දන්නවා ආණ්ඩුව බලයටපත් වෙලා නැත්නම් වත්මන් රජයේ බලයටපත් වෙලා අවුරුදු දෙකකට ආසන්න ප්‍රමාණයකට ඉන්නවා. මේකට අපි දන්නවා ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් රටකට ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණේ. ඒ නිසා මේ සැලසුම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ දැන් අපි කතාවට ප්‍රවේශයක් කරමු. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකය අපි ගත්තොත් අපිට තිබෙ හැකිලිච්ච ආර්ථිකයක්. ඒ කියන්නේ අපි වෙනත් දියුණු වෙමින් පවතින රටවල් වල ආර්ථික වර්ධනය ළඟා කරගත්ත වේගයෙන් අපිට බැරි වුණා. අපි හා සමානව 1960 ඕක ගැන අපි කතා කරනවා. මේකට හේතුව තමයි ස්ථිරසාර ආර්ථික සැලැස්මක් නොතිබීම. ඒක තමයි මුතුමා කිව්වේ. එතකොට ආර්ථික සැලැස්මක මූලික උපාය මාර්ග කාලෙන් කාලට කතා කරත් ඒවා මහ පොළොවට පත් කිරීමට මීට කලින් අනුහැකි වෙලා තියෙන. ඒ නිසා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට ගැටලු දෙකකට මුහුණ දෙන්න උනා. එකක් තමයි අඛණ්ඩ අයවැය හිඟයක්. ඒ අයවැය හිඟය පියව ගන්න දේශීය සහ විදේශීය වෙළඳපොළෙන් ණය අරගෙන අපි අර්බුදයකට ලක් වුණා. ඒතර ඒකටත් අමතරව ගත්තොත් ආර්ථිකයේ විචල්්‍යතාවය පැත්තෙන් ගත්තොත් ආනයන සහ අපනයන අතර පරතරය එන්න වැඩි වෙනවා. ඒකෝට මේකෙන් අපිට පැහැදිලිව කියන්න පුළුවන් අපි වෙනත් රටවල් ඉන්දියාව, දකුණු කොරියාව, වියට්නාමය, මලේසියාව, ඉන්දුනීසියාව 1990 සිට 2020 වෙනකන් ගත්ත ආර්ථික උපාය මාර්ග අපි අරගෙන නැහැ කියන එක තමයි ප්‍රතිපත්ති. ඒකකොට දැන් අපිට අවශ්‍යතාවය තියෙනවා මේක ආපස්සට හරවන්න. ඒතර මේක ආපස්සට හරවන්න අපි තේමාව විදියට දාගත්තේ නොසැලෙන ආර්ථිකයක් නිර්මාණය කරමු කියලා. රෙසිලියන්ට් ඉකොනොමි කියලා කියන්නේ මොකද මේ අද දවසේ ඇති වෙන ෂොක් ලෝක වෙළඳපොලේ යම්කිසි කාට හරි කිඹුමක් ගියත් අපිට නියුමෝනියාව ඇදලා තත්ත්වයක් තමයි අපේ ආර්ථිකයේ තියෙන්නේ. ඒකට ඒ ආර්ථිකයේ සුරක්ෂිතභාවය අත්ොත් ඒ සුරක්ෂිතභාවය ඇති කරගන්න අපිට බැරි වෙලා තියෙනවා. ඒකට දැන් මේක කොහොමද අපි අද තියෙන තත්ත්වයෙන් ඊට වඩා දියුණු තත්ත්වයකට අඛණ්ඩව අරන් යන්නේ කියලා. එතකොට මේ තිරසාර ආර්ථිකය හදා ගන්න අපිට තියෙන ඕන ස්ථාවර ප්‍රතිපත්තියක්. කොහොමද ආර්ථිකය දිහා දකින්නේ? ඒතර අපි දකින ආර්ථිකය තමයි අපනයන ප්‍රමුඛ නිෂ්පාදන ආර්ථිකය. ඒතර මෙතනදී අර පටලවා ගන්න කැලේ තමයි සමහර විතර නිෂ්පාදනය කිව්වම භාණ්ඩ විතරයි කියලා. නිෂ්පාදනය කියලා අදහස් කරන්නේ භාණ්ඩ හා සේවා කියන අගය එකතු කරන ලෝකයේ අගය දාමයන්ට සම්බන්ධ වෙච්ච වේගයෙන් දිනුවන අපරායන ප්‍රමුඛ ආර්ථිකයක් හදන එක තමයි අපේ ප්‍රධාන වැඩි. එතකොට ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ හැම කොනකටම හැම ජන කොට්ටාසයකම ප්‍රතිලාභ බෙදී යන එක තමයි අපි නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියෙන් හෝ ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියකින් වෙනස් වෙන්නේ. වෙනත් ආර්ථිකයක් තියෙනවා ආර්ථිකයේ දියුණු වෙනවා. නමුත් ප්‍රතිලාභ පහළට යන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණා හදනව මත තමයි අපි ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කරන්නේ. ඒතර ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ අපිට තියෙනවා කාර්මික ප්‍රතිපත්තිය. ඊට පස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව. මේ දෙකම මේ වසරේ පාර්ලිමේන්තුගත වෙනවා. ඒක අපිට දිගු කාලයක් එක දිගට කරන් යන එක තමයි රටකට කෙලියුත්. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය කරන ඒ ප්‍රතිපත්ති රාමුවට ජාතික ජනබලවේග ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රතිපත්ති රාමුවට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියක් අපි දැන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒකේ විවිධ කොටස් තමයි මේ වෙනකොට ක්‍රියාත්මක වෙගෙන යන්නේ. ඉතින් අර මම ප්‍රවේශයක් ගත්තේ එහෙම අපි ඉස්සරහට කතා කරමු. ඒකවල සමස්තයක් විදිහට ගත්තොත් මම ඉලක්කම් වලින් කිව්වොත් අපේ මුළු ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100ක් විතර.
එතකොට අපිට තියෙන භූමි භාගය අපිට තියෙන සම්පත් ප්‍රමාණයට සාපේක්ෂව මේක ඉතාමත් අඩු වගේක්. සහ අපි වෙළඳ ආර්ථිකයක නැත්තම් වෙළඳ පිවිසුම් මාර්ගයක ඉන්න රටක් විදිහට. ඒතර වෙනත් රටවල් වලට සාපේක්ෂව කුඩා. ඒ කුඩා වීම තුලම අපිට ප්‍රශ්න කිහිපයක් ඇවිල්ලා තියෙනවා. දෙවෙනි කාරණය තමයි මේ අපනයන ප්‍රමාණය. අපි භාණ්ඩ අපනයන කියන්නේ ඩොලර් බිලියන 12. සේවා 6. දැන් ගිය අවුරුද්දේ තමයි වැඩිම අපනයන වාර්තා කරේ 17.2. එතකොට මෙන්න මේක දියුණු කරගන්නේ කොහොමද? එතකොට ජාත්‍යන්තර අගය දාමයට අපි කොහොමද එකතු වෙන්නේ? අපේ ආහාර සුරක්ෂිතතාවය කොහොමද අපි හදාගන්නේ? අපේ ఔෂධ සුරක්ෂිතතාවය හදාගන්නේ. මේක තමයි ආර්ථිකයක පදනම. ඉතින් ඒ සඳහා තමයි මේ වෙනකොට ක්‍රියාමාර්ග අරගෙන යන්නේ. ඔව් මට හිතෙනවා නේද මේ තමත්මයි අතර කාරණාත් එක්ක ආණ්ඩුව බලයටපත් වෙනකොට මේ රටේ තිබුණේ සංස්කෘතියක් තිබ්බා පොලිස් සංස්කෘතියක්. ආර්ථිකය විනාශයක තිබ්බේ. ඩොලර් සංචිත හිඳිලා තිබ්බේ අපේ රටේ. හැබැයි අපි දැන් මේ රටේ වස්තාව මට්ටමට පවත්වාගෙන යනවා. ඒක ලේසි නෑ. ඒ කාලේ අතුල අපිට ඒකට යන්න පත් වෙනවා. අපේක්ෂා කරන 2030 වල ඩොලර් බිලියන 36ක අපනයන ආර්ථිකය සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ? ඔව් ඇත්තටම අපිට මුලින්ම අවශ්‍යනේ ආර්ථික ස්ථායීකරණ. මොකද ආර්ථික ස්ථායීකරණය නැතුව දේශීය හෝ විදේශීය ව්‍යවසායකයෙක් ආයෝජනය කරන්නේ නැහැ. අවිනිශ්චිත උදාහරණයක් මේ මාසෙ මොකද කරන්නේ? ඒ කියන්නේ ලෝකේ හරි කොහේ හරි අවිනිශ්චිතතාවය. අපිට ඕන වුණා ඒ ස්ථාවරත්වය හදාගන්න. ඒ ස්ථාවරත්වයේ හදාගන්න අපි රජයට එනකොට බලයට එනකොටම කිව්වා අපි මේකෙදී IMF ප්‍රෝග්‍රෑම් එක භාවිතා කරනවා. ඒක ඇතුලේ තමයි මේ ස්ථාවරත්වය ළඟා කරගන්නේ. ඒතකොට ඒ ස්ථාවරත්වය අපි ළඟා කරගෙන තියෙන්නේ. ඒක ජනතාව දන්නවා. ඒකට නිර්ණායක තියෙනවා. ඒ නිර්ණායක ඔක්කොම ඉෂ්ට වෙලා සහ විශේෂයෙන්ම IMF ආයතනයේ ප්‍රධානී ජෝර්ජියානා මහත්මිය පැහැදිලිව කිව්වා දැන් මේ රටට ජනතාව විශ්වාස කරන ආණ්ඩුවක් ඉන්නවා. ඒ නිසා මේ වෙනස්කම් ටික කරගන්න මේගොල්ලන්ට පහසු වෙයි කියලා. ඉතින් ඒක තමයි අපි ගත්ත ප්‍රතිඵලය. දැන් මේක මත පදනම් වෙලා තමයි ආයෝජන ඉදිරියට එන්නේ. එතකොට දේශීය විදේශ ආයෝජන දෙකම. ඒතර අපිට පේනවා ගිය අවුරුද්දේ දේශීය ආයෝජකයෝ ප්‍රසාරණය කරනවා. විදේශීය ආයෝජකයෝ ලංකාවට වෙනදට වඩා උනන්දුවක් දක්වනවා. ඒතර මේ දෙක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය. මොකද කර්මාන්තකරණයට මූලික ප්‍රාග්ධනය අවශ්‍යයි. ඒතර ප්‍රාග්ධන සම්පාදනය වෙන්නේ පෞද්ගලික අංශ. ඒකට අවශ්‍ය කරන ණය ප්‍රාග්ධනය හැදෙන්නේ අපි කරන ඉතුරුම් වලින්. දැන් මෙච්චර කාලයක් ඉතිහාසයේ අපි කරන ඉතුරුම් ටික ඔක්කොම භාණ්ඩාගාරයේ ගිල්ල. භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර මේවා කළා වෙළඳ පොලේ ණය ගන්න. දැන් අපිට පේනවා දේශීය වෙළඳ පොලේ පෞද්ගලික අංශය ගන්න ණය 29% දක්වා ඉහළ ප්‍රතිශතයකට ගිහින් තියෙනවා. ඒක ඉතිහාසයේ වැඩිම. මොකද ඒකෙන් කියවෙන්නේ අර ආණ්ඩුව වෙළඳ පොලෙන් ණය ගන්න එක අඩු වුණා. ඒ කියන්නේ තියෙන විනය නිසා ව්‍යාපාර වලට ණය ගන්න අවස්ථාව ඇතිලා පොලි අනුපාතය දැන් 8% විතර වගේ වැටිලා තියෙනවා. ඒත් මේකෙන් තමයි මේ කර්මාන්තකරණයට තල්ලු වෙන්නේ. ඒත් ඔන්න ඕක ඇතුලේ අපනයනයට අපි මේක ප්‍රමුඛත්වය දෙන්නේ. දැන් ආයෝජන සිද්ධ වෙනකොට අපි ගේන්න හදන්නේ අපිට ලෝකෙට යන්න නම් ලෝකයේ ඔය වගේ පංගුවක් ගන්න නම් අපි භාණ්ඩ විවිධාංගීකරණය කරන්නත් ඕනේ. වෙළඳ පොළ විවිධාංගීකරණය කරන්නත් ඕනේ. ඒතර භාණ්ඩ විවිධාංගීකරණයේදී අපි අදහස් වෙන්නේ අපි දැන් ගත්තොත් එහෙම ලෝකෙට අපි සපයන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වෙනත් රටක් ලෝකෙට භාණ්ඩ හා සපයන සේවා ප්‍රමාණය ගත්තම අපි තාම ඉන්නේ ප්‍රාථමික භාණ්ඩ. ඒ කියන්නේ අපි යවන භාණ්ඩ හා සේවාවල සංකීර්ණත්වය අඩුයි. අපි කියන කොම්ප්ලෙක්සිටි එක. එහෙම වුණාම වෙන්නේ ඕන රටකින් මේ කොමොඩිටි එක ගන්න පුළුවන්. අපි සංකීර්ණත්වය එකතු කරන්න පුළුවන් අගය එකතු කිරීමෙන් සහ තාක්ෂණ එකතු කිරීමෙන් පරිවර්තන සිද්ධ කරනවා. මේක තමයි යන්න ඕන පාර. එහෙම පාරක ගිහිල්ලා තමයි වියට්නාමයේ අද එතන ඉන්නේ. එතකොට භාණ්ඩ විවිධාංගීකරණයට ලොකු වැඩ පිළිවෙලක් දැන් අපි ක්‍රියාත්මක කරන්න යනවා. ඒක අපනයන සංවර්ධන මණ්ඩලය හරහා, කෘෂි කර්මය හරහා, දීවර සම්පත හරහා අපි මේ භාණ්ඩ අපි අපනයන කරන භාණ්ඩවල අගය එකතු කිරීම, සංකීර්ණතාවය වැඩි කිරීම තමයි එක වැඩ. ඊළඟ එක තමයි අපි වෙළඳපොළ විවිධාංගීකරණය. අපි දැන් හැදිලා තියෙනවා කියන්නේ අපි ගන්න රටේ අපේ අපනයන වල 125ක් කියන්නේ ඇමරිකාව. ඒතර ඇමරිකාව හදිස්සිය තීරුබද්දක් දැම්මොත් හරි ඇමරිකාව යුද්ධයකට ගියොත් හරි ඇමරිකාවේ පරිභෝජනය අඩු වුණොත් එහෙම මේක ඍජුව 125ක් අපේ අපනයන වලට බලපාන. ඉතිරි 23 ගිහින් තියෙන්නේ යුරෝපෙට. හරිද? එතකොට අපි මෙච්චර කාලයක් උත්සාහ අරගෙන නැහැ.
අනෙකුත් වෙළඳ පොළවල් ප්‍රසාරණය. මට සතුටුයි කියන්න අපි 2025 වසරේ අප්‍රිකානු කලාපයේ 20%කින් වර්ධනය. ඉන්දියාව 30%කින් වර්ධනය වෙලා. මැද පෙරදිග 16%කින් වර්ධනය. ආග්නේය දිග ආසියාව 20%කින් වර්ධනය වෙලා. ඒත් මේක තමයි අපි යන්න ඕන පාර. එතකොට මෙන්න මේ දෙක කරගත්තොත් මේ දෙක හරහා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ භාණ්ඩ හා සේවා ප්‍රණයනය ඩොලර් බිලියන 36කට ලේසි වැඩක් නෙමෙයි. වසරකට 10%කට එහා වර්ධනයක් අවශ්‍ය වෙනවා. මේකට ජනතාවත් අධ්‍යාපන ශාස්ත්‍රයත් කෘෂිකර්ම දීවර නිෂ්පාදන මේ සියලු දෙනා විදේශ ආයෝජක ඔක්කොම එක මිටට ගන්න ඕනේ. ඉතින් ඒ එක මිටට ගන්න ආයතනය තමයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය. ඉතින් අපිට දැවැන්ත සහායක් වෙළඳ අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය වගේ ආයතන වලින් අපි ලැබෙනවා. ඒ අයත් එක්ක තමයි මේ ගමන යන්නේ. ඉතින් මෙච්චර කාලයක් උනේ කර්මාන්ත අමාත්‍යාංශය තනියෙන් හිටියා. අනික ඒගොල්ලෝගේ වැඩ කරගෙන මේ කෝඩිනේෂන් එක තිබෙනවා. විශේෂයෙන් මේ කෝඩිනේෂන් එක හරහා අපි දැන් ගිය අවුරුද්දේ අවුරුදු 29කට පස්සේ EDCM කියලා ඒ කියන්නේ අපනයන් සංවර්ධන අමාත්‍යවරුන්ගේ මණ්ඩලය. මේක නැවත කැඳවුවා ජනාධිපතිතුමාට. ඒතර ගිය අවුරුද්දේ දෙපාරක් ඒ කියන්නේ අපනයන ශාස්ත්‍රයේ තියෙන බාධක එක ඉවත් කරන්න අපිට දැන් ජාතික තලයේ යාන්ත්‍රණයක් තියෙනවා. ඉතින් ඔය හරහා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඩොලර් බිලියන 36කට යන්න. ටාගට් එකක් තියෙන හොඳයි. ටාගට් එක අමාරුයි. නමුත් අපි එතනට යන උත්සාහ කරනවා. නියතමත්ම අපි කතා බහ කරන මොහොතකට අපි සංඛ්‍යා ලේඛන දත්තත් එක්කම අපි කටයුතු කරනවා. අපි ඉලක්ක සපුරගෙන මේ දත්තත් එක්ක සහ අපි බලාපොරොත්තු වෙනවා රටේ මහ ජනතාවක් මේ සඳහා සක්‍රිය දායකත්වය ලබා දෙන්න ඕන කියලා කාරණාව සම්මතයි. ප්‍රධානම දේ තමයි මේ මොහොතේ රට පවතින තත්ත්වය, ලෝකේ පවතින තත්ත්වය. විශේෂයෙන්ම මේ වෙලාවේ අපි දන්නවා බැරිට දෙසා උතුරේ පවතින යුරෝපීය රටවල පවතින අර්බුදය, යුද්ධ මේ තත්ත්වය. මේ වාතාවරණයට අපි කොහොම බලපෑමක් අපිට සිද්ධ වෙන්නේ මේකට අපි කොහොමද කරන්නේ? ඇත්තටම මේ පිළිබඳ අපි පමණක් නෙමෙයි හැම රටක්ම මේකට බලපෑමකට ලක් වෙනවා. මේකේ තියෙන ප්‍රධානම කාරණය තමයි අපිට එක වාසියක් මේ වෙලාවේ තියෙන්නේ වෙළඳ පොලේ ලොකු පංගුවක් මැද පෙර දිගට යන්නේ නැහැ. නමුත් මේ මැද පෙර දිගට සිද්ධ වෙන කාරණා නිසා අපිට බාධා දෙකක් වෙනවා. එකක් තමයි ලෝක ආර්ථික අපපාතයකට. මම මේ කියන්නේ කෙටි කාලීනව අපිට අවදානමක් වෙන්නේ නැහැ. මිල වැඩිවීමක් හැම ක්ෂේත්‍රයකම දකින්න පුළුවන්. මොකද හැම දෙයක්ම මිල යට තියෙන බලශක්තිය. බලශක්ති කම්පොනන්ට් එක ඉහළ යනකොට ප්‍රවාහන ගාස්තු ඉහළ යනකොට ඉන්ෂුරන්ස් කොස්ට් එක ඉහළ යනකොට ඕනම ආර්ථිකයක එතකොට මේක අපිට කම්පිටිටිව් ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් නෙමෙයි. ඒ කියන්නේ අනෙක් රටවලට ඒ හා සාපේක්ෂව වෙන නිසා අපිට බලපෑමක් නැහැ. නමුත් අපේ ජීවන තත්ත්වයට බලපෑමක් එන්න පුළුවන්. මොකද ඒ හා සාපේක්ෂව අපේ පඩි වැඩි වෙන්නේ නැහැ. ඒතර දෙවෙනි කාරණය තමයි අපිට තියෙන ආර්ථික අපපාතයක් આવුත් වෙන්නේ ලෝක වෙළඳ පොලේ. එතකොට අර මං කියපු භාණ්ඩ සංකීර්ණත්වය සහ අපි යන වෙළඳ පොළවල් වල ගැටලුවක් එනවා. අපිට ඒ ආර්ථික අවපාතයකට ගියොත් අපේ අපනයන යම්කිසි ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. ඉතින් මේක අපි හිතනවා අමතර අභියෝගයක් කියලා. අපි ආපු පාරට අමතර අභියෝගයක්. ඉතින් අපි රටක් විදිහට මුහුණ දෙන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් අර හැමෝම කියනවා වේගවත් කරන්න කියලා. ඉතින් අවුරුදු 30ක් 40ක් ආපස්සට ගිය රටක් අවුරුද්දෙන් දෙකකින් වේගවත් කරන්න ලේසි නෑ. ඉතින් මගේ නම් විශ්වාසය මේ අපි ඔය කියන වෙනත් රටවල් වල තියෙන විචාලතාවයන්ට මුහුණ දෙන්න. අර නොසැලෙන ආර්ථිකයක් ගොඩනගා ගන්න අවුරුදු 10ක් 15ක් කියලා. හොඳයි. අමත් දැන් බොහෝ වෙලාවට අපි දන්න කාරණයක් තමයි මේ ආපදාවන් තත්ත්වය. ඉත්වා සුලිමුනාටුව. ඒ ලෙසම අපේ කර්මාන්ත කරුවන්ට ප්‍රබල බලපෑමක් කරා. හැබැයි ඉතාලම කෙටි කාලෙකින් හොයාවක් කරගෙන පටන් ගන්නවා. තවතාව කොහොමද ඉස්තුවන් පටන් ගත්තා. විශාල බලපෑමක් උනේ ගොඩා පරිමාණ සමාධි පරිමාණ කර්මාන්ත කරුවන්ට විශාල කර්මාන්ත කරුවන්ට ගොඩ බලපෑමක් නෑ. කොහොමද කර්මාන්ත ආවිසක සමග අමාත්‍යාංශයේ මේක පාලනය කරේ? ඇත්තටම මේක ස්වභාවික විවසනයකදී මුහුණ දෙන්න තරම් සුදුසු රටක් සුදුසු කර්මාන්ත පද්ධතියක් අපි අතර තිබෙන්නේ නැහැ. ඒකට උදාහරණයක් කිව්වොත් එහෙම අපේ කර්මාන්ත වලින් 100ට කුඩා ශුද්ධ පරිමාණ කර්මාන්ත වලින් 70ක් පමණ අසංවිධිත කර්මාන්ත. කිසිම ලියාපදිංචියක් නැහැ. ඒ වගේම තමයි මේ කර්මාන්තකරණය ඇතුලේ අවදානම් කළමනාකරණයක් සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් ස්කීම් එකක්
ඒක කර්මාන්තකරුවන්ගේ අඩුපාඩුවක් වගේම එහෙම ඉන්ෂුරන්ස් ස්කීම් එකක් ලංකාවේ ඇත්තෙත් නැහැ. ඒතර මේ අවධානම තමයි ආණ්ඩුවට ගන්න ඕනේ. එතකොට ආණ්ඩුවට ගන්න පුළුවන් ප්‍රමාණයක් එකක් මං හිතන්නේ මේ ආපදාවෙන් ඉහළට ඉක්මනට එන්න හේතු උනේ ආණ්ඩුවම නෙමෙයි. අපේ මිනිස්සුන්ගේ තියෙන නොසැලෙන භාවය, රෙසිලියන්ස්. මොකද අපේ මිනිස්සු මේ අර්බුද වලට මුහුණ දීලා ටෙම්පරාදු වෙච්ච ජනතාවක් ඉන්නේ. කියන්නේ කොවිඩ් අර්බුදේ ඉඳලා ඊස්ට් ඇටැක් එකේ ඉඳලා ආර්ථික අවපාතයේ ඉඳලා මේ ඉන්න කර්මාන්තකරු පිරිසක්. ඉතින් ඕන් ඒ අර්බුදය ඇතුළෙම ඔවුන්ට සහජ හැකියාවක් තියෙනවා යම් කිසි ප්‍රමාණයකට කොට. ඒකට යම් කිසි තල්ලුවක් දෙන්න ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ටිකක් ගත්තා. මම හිතනවා ඒක ප්‍රමාණවත් නැහැ කියලා. නමුත් අපිට කළ හැකි උපරිමය අපි ලබා දීලා තියෙනවා. ඉතින් ඒ දේ ලබාගෙන උදාහරණයක් විදිහට අපි ලබා දුන්න ලක්ෂ 2ක ආධාරය. ඒක අපි රුපියල් 1000ද 2000ද 25000ද පාඩුනේ කියලා බලන්නේ නැතුව ඒ ඉල්ලපු සුදුසුකම් ලාභී සියලු දෙනාට ලබා දුන්නා. එතකොට ඒකේ දැනට තියෙනවා ඒවා ගෙවීමේ ප්‍රමාදයක් තියෙනවා. මොකද ආයෙත් අර රෙජිස්ට්‍රේෂන් එක නැති නිසා. ඊළඟට නමුත් 5000කට එහා අපි ගෙවලා තියෙනවා. එතකොට එතනින් එහාට අපි දිත්වා එකට හානි වෙච්ච කර්මාන්තවලට පොඩි ඒවට ලක්ෂ 250කුත් අනෙක් කර්මාන්තවල ලක්ෂ 10 103 පොලියට ණයක් දීලා තියෙනවා. ඒකත් ගෙවන්න මාස 6ක අවුරුද්දක. එතකොට ඒකත් මේ වෙනකොට බැංකුව හරහා 600 ගානකට මම අවසාන වශයෙන් බලනකොට 700ක දෙනෙක් පමණ ලබාගෙන තියෙනවා. එතනනොත් එහාට ගියාම මේ අවුරුද්දේ 5%ක පොලි අනුපාතයට තවත් දැවැන්ත ණය ප්‍රමාණයක් රජය වෙළඳපොළට දාලා තියෙනවා. මේ ක්‍රියාමාර්ග හරහා තමයි අපිට මැදිහත් වෙන්න පුළුවන්. ඒ වගේම මහා පරිමාණ කර්මාන්ත බිඳ වැටුණා. ඒ කියන්නේ විශේෂ මධ්‍ය පරිමාණ. ඒවා ගොඩනගන්න අපි මේ වෙනකොට මහා පරිමාණ අපේ ව්‍යාපාරිකයන් එකතු කරගෙන කර්මාන්ත අමාත්‍යාංශය හරහා රීබිල්ඩ් ප්‍රෝග්‍රෑම් එකක් එහෙම නැත්නම් රිකවරි ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක කරා. ඒ අතේ ආයතන 43කට අපි උදව් කරා. දැන් ඒකේ ඉදිරි පියවර විදිහට තවත් මේ විදිහට අර්බුදයට ලක් වෙච්ච ආයතන 200කට අපි උදව් කරන්න ඔෆර් කරලා තියෙනවා කර්මාන්ත අමාත්‍යාංශය. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආරම්භයත් එක්ක මම හිතාමත් උනන්දුවෙන් අපි පෞද්ගලික මාසකමාරය වැඩ කරා. ඕන් තවත් සහන පැකේජ් එකක් ගේන්න උත්සාහ කරනවා. ඒක ඇතුලේ අර ණය දුන්නට ණය ගන්න බැරි කට්ටියක් ඉන්නවනේ. දැන් ආයෙත් බැංකුවට ගියාම හිර වෙනවානේ අප උනේද මෙහෙම කියලා. ඒ අර පහළම කොට්ටාසයට ඊට වඩා සංවිධිත වැඩපිළිවෙලක් සහ අනාගතයේ මේ වගේ අවදානමක් ආවොත් අපි කොහොමද කළමනාකරණය කරන්නේ කියන වැඩපිළිවෙල අපි එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආරම්භවලත් එක්ක ආරම්භ කළා තියෙනවා. තාමත් සාධනීය තැනක ඒ වැඩපිළිවෙලත් ඉතින් මේ නිසා එක පැත්තකින් විඳ වැටිච්ච අය ගොඩ ගන්න එකත් මේ වසරේ හරි ලබන වසරේ හරි ආයේ සුලි කුණාටුවක් ආවොත් අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන එකට සූදානම් වෙන්න තමයි කර්මාන්තම. ඊටම වැදගත් කරුණාකාර රසක් හමන්තුමත් පැහැදිලි කරන තැන් ප්‍රධාන කාරණේ තමයි අපිට තියෙනවා රජයකින් බලාපොරොත්තු වෙන බැරි. හැබැයි රාජ්‍ය ආයතන විදිහට මැදිහත්වීම් කරන්න පුළුවන් බොහෝ දේවල් අපිට තියෙනවා. ඒක ආකල්ප වලින් වෙනස් වෙන්න ඕන තමයි. ඒක අමතක මම හිතන්නේ හැමදාම කියන කතාවක්. ඒ නිසා මට හිතෙනවා මේ දෙයක් අහන්න දැන් අර පුටුවකට සහ ලිපිගණුවකට පමණක් සීමා වෙලා තිබ්බ රාජ්‍ය සේවකයන් ව්‍යවසායකින් දීලා ගන්න පුළුවන් තැනකටපත් කරන්න ඕන කියලා තමයි. අපි ඒක පැහැදිලි කරලා. ඔව් ඇත්තටම සමස්ත රාජ්‍ය සේවයේම අපි ඉල්ලීම තියෙන්නේ මේ ව්‍යාපාර කිරීමේ පහසුව සලසන. ඒ කියන්නේ ease of doing business කියන එක ඇත්තටම දැනට ව්‍යාපාර කරන්න තියෙන ප්‍රධාන බාධාව රජය. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සිට අපනයනකරුවෙක් දක්වා යන ගමනේ ඔහුට අනේක විද බාධා තමයි තියෙන්නේ. ඒ බාධා තියෙන්නේ මම හිතන්නේ රාජ්‍ය සේවකයාගේ වැරද්දෙන් නෙමෙයි. ක්‍රමවේදයේ සහ රාජ්‍ය සේවකයාට අවශ්‍ය පහසුකම් නොදීම තුළ. පළවෙනි එක අපි ගත්තොත් එහෙම මේ එක් එක් ක්‍රියාමාර්ග වලදී කුමක් කළ යුතුද කෙසේ කළ යුතුද පිළිවිතරයන් කුමක්ද කියන නිදහස් විනිවිදභාවී වැඩපිළිවෙලක් අපේ රටේ නැහැ. දැන් අපි ඒක ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක කරන්න පටන් ගන්න තියෙන්නේ. ශාස්ත්‍ර කීපයක මේ රෙගියුලේටරි එහෙම නැත්නම් මේ ආයතනික වැඩපිළිවෙල සරල කරන්න පහසු කරන්න සහ විනිවිදභාවයක් කරන්න.
ඒතර එහෙම නැති වුණාම රාජ්‍ය නිලධාරියත් අර්බුදයකට ලක් වෙනවා. මොකද ව්‍යාපාරික අවශ්‍යතා විවිධයි සංකීර්ණ. එතකොට එක්කෙනෙක්ට තියෙන ප්‍රශ්න නෙමෙයි තව එක්කෙනෙක්ට. එහෙම ආවම රාජ්‍ය නිලධාරියෙක් ගාවට එයාට පිළිවිතරයක් නැත්තම් කොහොමද ක්‍රියාත්මක වෙ යුත්තේ කියලා. ඒක ව්‍යාපාරිකයා දන්නේ නැත්නම් මෙතන එනවා ගැට්ටණය. මේ ගැට්ටණය තමයි කාලය අදී. ඒ ගැට්ටණය තුළ තමයි වංචා දූෂණය වෙන්නේ. ඒ ගැට්ටණය තුළ තමයි තව එහාට යන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ ක්‍රියාවලිය නැති නිසා තමයි මේ රාජ්‍ය සේවයත් ව්‍යාපාරිකයත් අතර ගැටෙන්නේ. එතකොට උපදේශනය පැත්තෙන් ගත්තොත් කර්මාන්ත අමාත්‍යාංශයේ ඉන සංවර්ධන නිලධාරීන් සහ ආර්ථික කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා ඉන නිලධාරීන් පුහුණු කිරීම අපි ලගිය අවුරුද්දේ ආරම්භ කරනවා. මේ ඉතින් අර මම කියන්නේ දශක ගාණක් වෙච්ච නැති වැඩ. ඉතින් ඒ අයව පළවෙනි වතාවට තමයි ව්‍යවසායකත්ව පුහුණුවක් එහෙම නැත්නම් ව්‍යවසායකත්ව පුහුණු කිරීමට පුහුණුවක් අපි කියනවා කාට හරි දෙයක් කියලා දෙන්න තමන් ඉගෙනගෙන ඉන්න බෑ. ඒක සංවිධිත ආකාරයට පටන් ගත්තා. දැන් ඒ අයට පුළුවන් ඩිප්ලෝමා ලෙවල් එකට එනකල් ඒ සහතික ලබා ගන්න. ඉතින් කවදා හරි ඒ අය ව්‍යාපාර උපදේශකෙක් විදියට වෘත්තීමය ව්‍යාපාර උපදේශකෙක් විදියට යන්න තරම් පාත් එකක් අපි හැදුවා. ඒක ස්ලිම් ආයතනයත් එක්ක කරන්නේ. ඉතින් එක පැත්තකින් ඒක. අනිත් පැත්තෙන් අපි ඩිජිටල් අමාත්‍යාංශයත් එක්ක සහ අනිකුත් අමාත්‍යාංශයත් එක්ක වැඩ කරනවා. මේ එක් කර්මාන්ත වලට තියෙන ගැටලු වල ඒකේ තියෙන අපි තුමු අවසර පත්‍රයක් ගන්න තියෙන ක්‍රියාවලිය තවත් පහසු කරන්න කොහොමද? අනවශ්‍ය ස්ටෙප්ස් අඩු කරන්නේ කොහොමද? ඒක සරල කරලා ඒක ඩිජිටල් කරන්නේ කොහොමද? ඒ ක්‍රියාමාර්ග ටික කරන්නේ. ඉතින් මේ නිසා කාලයක් තුරාවට අර අපි ease of doing business index එක අපි කියනවා මේ ව්‍යාපාර කිරීමට සුදුසු පරිසරයක් පිළිබඳ ලෝකෙ මිනුම් දණ්ඩක් තියෙනවා. ඕකේ අපි 101 ස්ථානයේ ඉඳලා දැන් 99ට විතර දෙකක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඉතින් ඒකට මම හිතන්නේ වෙළඳ සාමාන්‍ය ජමාත්‍යාංශ කරපු ක්‍රියාමාර්ගයක් බලපාලා තියෙනවා. ඒ වගේ අනෙකුත් හැමතැනම පුංචි උදාහරණයක් කිව්වොත් ව්‍යාපාර නාම ලියාපදිංචියට පළාත් 9ම අවශ්‍යයි. මොකද පළාත් එක ඩිවෝල්ට් සබ්ජෙක්ට් එකක් විදිහට ඒකට අයිතිය තියෙන්නේ අපිට නෙමෙයි පළාත් පාලනායතන පළාත් සභාවට. ඒත් පළාත් සභාවල 9ට 9 විදිහක් තමයි ව්‍යාපාර ලියාපදිංචි කරන්න තියෙන්නේ. දැන් ඒ ටික අපි එකක් කරලා එක දවස් දෙකකින් ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදලා. දැන් මේක අපි මධ්‍යම පළාතේ මේ අවුරුද්දේ ආරම්භ කරනවා. ඉතින් සෞරවර්ය අහනවනේ ඔයගොල්ලෝ මොනවද කරන්නේ කියලා. ඔන්න ව්‍යාපාර නාම ඇති කරගන්න ව්‍යාපාර නාමයක් ගන්න ડોකියුමන්ට් 12ක් විතර ගේන්න ඕන. අම්මා මුත්තාගේ තොරතුරුත් ගේන්න ඕනේ. ඒව ඔක්කොම ගෙනාවත් අරක කරගන්න බැරි තත්ත්වයක් තියෙන. ඒ නිසා තමයි අසංවිධිත ප්‍රමාණය වැඩි. ඒත් දැන් මේ දේ කරාට පස්සේ අපිට පුළුවන් වෙනවා ඊටමත් පහසුවෙන් නිදහසේ තමන්ගේ ව්‍යාපාර රෙජිස්ටර් එතන ඉඳලා එතනින් එහාට අපනයන සාතිකයක් ගන්න වෙළඳ සාතිකයක් ගන්න මේ ඔක්කොටම තියෙන ඊටමත් සංකීර්ණ ක්‍රියාවලිය. මේ ටික වෙනස් කරන්න තමයි උත්සාහ කරන. අර එතකොට තමයි රාජ්‍ය සේවකයාට අවශ්‍ය කරන සහාය ලැබෙන්නේ. සහ රාජ්‍ය සේවකයාට තාක්ෂණය ලබා දීලා නැහැ. ඒ නිසා මම අනුකම්පා කරන එකක් කරන්නේ. ඉතින් මම හිතනවා රාජ්‍ය සේවයේ අඩුපාඩුවකට වඩා සමස්ත පද්ධතියේ තියෙන දුර්වලතාවය තමයි මේ ගැටුමට බලපාලා තියෙන්නේ. හොඳයි. නිරෝමතුමා මේ දැන් අර මේ කාරණේ අපි පොඩ්ඩක් මම හිතනවා අපිට හොඳයි කියලා ඒක. පුරා ව්‍යාපාර කර්මාන්ත කරුවට තියෙන ප්‍රධාන කාරණේ තමයි අපි කොහොමද අතන හරි කම්ප්ලිකේටඩ් සංකීර්ණ ක්‍රියාවලිය. ඒක ඉක්මනින් විධිමත් කරගන්න අපි මුලින්ම කිව්වා රජයක් විදිහට පත්‍රයට ඩිජිටල් ආර්ථිකයක් එන්න ඕනේ. තාම ඉක්මනින් මේක ආයෙලා මේෂන් ලබා ගන්න කියලා. එතෙන්ට යන්න ඇයි ප්‍රමාද? ඔව් ඇත්තටම ඩිජිටල් ආර්ථිකයක් ඇතුලේ තමයි ව්‍යාපාර වලට විවිධාකාර පාසුකම් ලැබෙන්නේ. නිකන් කන්ටිනියුන් කිව්වොත් එහෙම එකක් රාජ්‍ය ආයතනත් එක්ක අනුදෙනු කරන්න තියෙන පාසුකම්. ඊළඟ වෙළඳපොළ ප්‍රවේශය. ඊළඟට ඩිජිටල් කරණය හරහා ලැබෙන ඵලදායකතා වර්ධන. මේ සියල්ලම එන්නේ ඩිජිටල් කරණය හරහා. ඒතර දැන් මේ වෙනකොට රජය ඩිජිටල් කරණය ආකාර දෙකකින් ක්‍රියාත්මක කරන්න යනවා. එකක් තමයි කර්මාන්ත ඩිජිටල් කරණයට ලක් වෙනවා. ඒ කියන්නේ කර්මාන්ත වල ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම. ඒක ජාතික ඵලදායකතා ලේකම් කාර්යාලය හරහා අපි දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කරා. තෝරාගත් ව්‍යාපාර 1000ක් සංවර්ධනය කරන්න. එතකොට ඒකේ පද්ධති වර්ධනය වෙනවා වගේම ඒකට ඩිජිටල් තාක්ෂණය මුහු වෙනවා. ඒක ක්‍රමය. දැන් ඩිජිටල් අමාත්‍යාංශය කර්මාන්ත 4ක් 5ක් තෝරගෙන කෘෂි කර්මාන්තය,
සංචාරක කර්මාන්තය, දීවර කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්ත කීපයක් හඳුනාගෙන ඒගොල්ලෝ මේවට ඩිජිටල් තාක්ෂණය ගේන්න මේ වෙනකොට අපි හිතනවා අපි කියන්නේ අර පයිලට් ටෙස්ටිං නැත්නම් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරගෙන යනවා. ඊළඟ කාරණය තමයි රජය සහ ජනතාව ඩිජිටල් කරන්නට ලක් කිරීම. ඒකට ප්‍රමාදයක් කියලා නැහැ. නමුත් ඒකට අවශ්‍ය කරන පදනම දාගන්න එක තමයි දැන් කරන්නේ. අපි කියනවා බෑක්බෝන් එක කියන එක. ඒක හදාගන්න මූලික අධ්‍යයන තමයි ඩිජිටල් IT එක. ඒ කියන්නේ අපි ඩිජිටලි ආයතනයක් හෝ පුද්ගලයෙක් ඩිජිටලි රෙකග්නයිස් කරගන්න පුළුවන් වෙනවා. ඒක පළවෙනි ස්ටෙප්. ඒ හරහා හැදෙනවා data exchange එකක්. ඒ කියන්නේ හැම ආයතනයකම අපි දාගන්න දත්ත, ඒ කියන්නේ අපි එක ආයතනයකට දීපු දත්ත අපි දැන් අද ගිහලා තව ආයතනයකට දෙන්න වෙනවා. ඒ ටික ඔක්කොම ගිහිල්ලා අපි එක data layer එකකට වැටෙනවා. එහෙම වුණාම තමයි අපි ග්‍රාම නිලධාරී ගාවට ගියත්, ග්‍රාම නිලධාරී ගාවෙන් પાස්පෝර්ට් කන්තෝරුවකට ආවත්, කර්මාන්ත අමාත්‍යාංශයට ආවත් එක දත්ත පද්ධතියක් ඇතුළත තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඔහොම තමයි ඔක ලේසි වෙන්නේ. ඉතින් මේකට වසර කිහිපයක් යයි. මේ වෙනකොට අවශ්‍ය වැඩ කටයුතු සියල්ල කෙරීගෙන යනවා. දැන් කර්මාන්ත අමාත්‍යාංශයට සම්බන්ධ ආයතන තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම කාර්මික සංවර්ධන මණ්ඩලය, ආපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය. මේ වගේ ආයතන ගණනාවක් තියෙනවා. යම් ආකාරයකින් මේ ඒකාපත්‍ය කිරීම පිළිබඳ යම් සාකච්ඡාවක් යනවා. ඔව් ඇත්තටම මේකට හේතුව තමයි මේ එක් ආයතනය පිහිටපු අරමුණු වලින් ඒ ආයතන දශක ගාණක් යනකොට විතැන් වෙලා තියෙනවා. කාර්මික සංවර්ධන මණ්ඩලයේ පනත අදටත් ශක්තිමත්. නමුත් ඒකට අවශ්‍ය කරන සම්පත් දීලා ඒ අවශ්‍ය කරන කාර්මික පරිවර්තනය අපිට කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ඉතිරි ආයතනත් විවිධාකාර දේවල් කරගෙන ගියාට අර සංයුක්ත සේවාවක් ලබා දෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ කුඩා කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව මේ තුන තමයි ව්‍යවසායකත්ව සංවර්ධනයේ තියෙන මේ තුන එකතු වෙලා අපිට හැදෙන එක ආයතනයක්. ඒකේ පනත මේ ජූනි මාසේ එනවා. ඒක ආසියානු සංවර්ධන බැංකුව සහයෙන් අපි කරන්නේ ජාත්‍යන්තර තලයට ගැලපෙන සිංගප්පූරුව, ඉන්දියාව සහ මලේසියාව වගේ රටවල තියෙන ආයතනයක් බවට පත් කරන්නේ. මේකෙන් තමයි ඉස්සරහට ව්‍යවසායකත්ව සංවර්ධනයක්, කාර්මික පරිවර්තනයක් සිද්ධ කරන්නේ. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ ඒක ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එකක් එක ආයතනයේ තියෙන්නේ. ඒ ආයතනයට ගියාම සියලුම සේවාවන්, ඒ කියන්නේ ව්‍යාපාර ආරම්භ කිරීම, ඉන්කියුබේෂන් එකේ ඉඳලා දැවැන්ත කර්මාන්තය දක්වාපත් වීම සියලු සංයුක්ත සේවාවක් සැපීම තමයි ඒකේ අරමුණ තියෙන්නේ. ඉතින් ඒ වෙනස්කම දැවැන්ත වෙනස්කමක්. ඒක මම හිතන්නේ ඉතිහාසයේ වසර 50කින් විතර ගැන අපිට කතා කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ වෙනස්කම් ඉතාමත් සාර්ථකව ඉස්සරහට යනවා. ඊළඟට අපේ විශාල වරක් තියෙන පැත්තක් තමයි වර්තමාන රජයේ මේ ක්‍රියේටිව් ඉකොනොමි කියන්නේ මේ ශිල්ප සහ ඒ අපේ ඉතිහාසය, අපේ සංස්කෘතිය ඒවත් එක්ක බැඳිලා තියෙන හස්තකර්ම, ශිල්පීය ඥානය, ශිල්පීය වටිනාකම. ඒ සඳහා අපිට දැන් තියෙන්නේ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ, ජාතික ශිල්ප සභාව සහ ලක්සල්. මේ තුනම මේ වෙනකොට ප්‍රතිභාගත කරන්නේ ලක් වෙනවා. ඒතකොට ජාතික ශිල්ප සභාවයි, ජාතික මෝස්තර මධ්‍යස්ථානයයි එකක් බවටපත් වෙලා එතකොට හස්තකර්මාන්තයට අදාළ ඩිසයින් ඩෙවලොප්මන්ට් එකේ ඉඳලා මාකට් ඇක්සස් එක එනකල් සහයෝගය එතනින් ඇදෙනවා. එතකොට ඒ ආයතන තව ශක්තිමත් වෙනවා. දැන් ඒ ආයතන අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඊළඟට ඒ වගේම ලක්සල අපේ එකම සහ තිබිය යුතු දැවැන්තම සන්නා ලක්සල තියෙන්න ඕනේ. මට හිතෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පස්සේ තියෙන ලක්සල. එතකොට ලක්සල කියන බ්‍රෑන්ඩ් එක අපි ජාත්‍යන්තර තලයට ගෙනියන්න සහ ඒකේ දැනටත් රුපියල් බිලියනයක් විතර අපි ආදායමක් ලබනවා. නමුත් ඒක හස්තකර්මාන්තයේ දියුණුවට පෙරලලා නැහැ. තාමත් ඒක වෙළඳ කුටියක් විතරයි. ඒ නිසා ඒ පරිවර්තනය මේ වෙලාවට සිද්ධ වෙනවා. දැන් එහි අලුත් තාක්ෂණය අපි ගෙනල්ලා ඩිජිටල් පද්ධතියක් කරා ක්‍රියාත්මක වෙනවා ලබන මාසෙ ඉඳලා. ඒතර මේ වගේ දැවැන්ත පරිවර්තනයක් ඒ ක්ෂේත්‍රෙත් විතර මේ ආයතන ටික තමයි මේ ප්‍රතිභාගත කරන්නට ලක් වෙන්නේ. ප්‍රතිභාගත කරන්නේ අරමුණ තමයි මේ ක්ෂේත්‍ර වලට සහ ව්‍යවසායකයන්ට වඩාත් සංයුක්ත දියුණු දෙයක් ලබා දෙන. ඒ වගේම හැදෙන නව කාර්මික පරිවර්තන ආයතනය
රාජ්‍ය ආයතනයකට අභිභාග්‍ය ආයතනයක් බවට පත් කරන. ඒ කියන්නේ පෞද්ගලික අංශයටත් ඒක ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. ඒකින් අයට පෞද්ගලික අංශයට යන්න පුළුවන්. දෙපැත්තට හුමාරු වෙන්න පුළුවන්. සහ රජයට ලොකු බරක් නොවන ආයතනයක් ගොඩනගා ගන්න තමයි උත්සාහ කරන්නේ. බොහොම ස්තුතියි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග විසින් අමාත්‍යතුමා. අපි වැඩසටහන ආරම්භ කරේ කියලා සරාර්ථකයක් රටට ඕනේ කියන තැනින් ඒ සඳහා වැඩ පිළිවෙල කොයි ආකාරයෙන්ද ගමන් කරන්නේ කියන වගේ අමාත්‍යතුමාට පැහැදිලි කරා. කාර්යබහුලතාවයත් ආවා. බොහොම ස්තුතියි.